හැම තප්පරයකම කුතුහලයේ එකතුන සුපිරි මූවි එකක් අදත් ඔයාලට අරගෙන ආවා රිවිව් කරන්න. ඉතින් හැමදාමත් වගේ මූවි එකේ අවසාන තප්පරේ වෙනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා හැම කෙනෙකුටම. අද ඔයාලට රිවිව් කරන්න අරගෙන එන්නේ 2023 රිලීස් වුණ Vicious Affair කියන මූවි එක. රාගයෙන් පිස්සුවටන කාන්තාවක් එක සතියක් තම්මන්ගේ සැමියව එක ගෙදර තියන්න වුණොත් ඊළඟට මොන වගේ දෙයක් වෙයිද? ඉතින් මේ වගේ සුපිරිම ස්ටෝරි එකක් තමයි අද මූවි එකේ තියෙන්නේ. ඒකින්ද මූවි channel YouTube channel එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන සෙට් වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මූවි එක පටන් ගන්නදී අපිට පෙන්නනවා මෙන්න මේ කළු ජාතික කපල් එක ක්ලබ් එකක විනෝද වෙනවා කියලා. මෙයාලා හොඳටම බීලා ක්ලබ් එකේ රෙස්ට් රූම් එකට ගිහලා කායිකව හැසිරෙනවා. ඊළඟට අපිට පෙන්නනවා පහවදා උදේ නැගිටින මේ ස්කයිලව. ඒ කියන්නේ අර කලින් දවසේ රෙස්ට් රූම් එකේ රාගිකව හැසිරෙන කාන්තාව. ඒ වගේම එයාගේ හස්බන්ඩ් කෙනෙක්. මේ වෙලාවේදී ස්කයිල කියනවා එයාගේ බඩ ටිකක් අමාරුයි කියලා. කොහොම හරි මේ වෙලාවේදී කෙනෙක් ස්කයිලට කොෆි එකක් හදලා දීලා කියනවා ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න යමු කියලා. ඒත් ස්කයිල කියන්නේ කලින් දවසේ රාගිකව හැසිරුණ හින්දා මේ විදිහට ස්කයිලට අමාරුයි කියලා. ඉතින් කෙනෙක් වැඩට යන්න පිටත් වෙනවා. ඊට පස්සේ ස්කයිල වැඩට යනවා. මේකින්ද ස්කයිලට හම්බ වෙනවා එයාගේ ඇසිස්ටන්ට් වගේම හොඳ යාළුවෙක් වෙන කිම්ව. මෙතෙන්දි තේරෙනවා ස්කයිලට උසස් වීමක් හම්බ වෙලා කියලා. ඉතින් ස්කයිල එයාගේ අලුත් ඔෆිස් එකට යනවා. මෙතෙන්දි කෙනෙක් එව විශ් එක දකිනවා ස්කයිල. ඉතින් මේ විශ් එක දැක්කට පස්සේ ස්කයිල හරි සතුටු වෙනවා ස්කයිල කෙනෙක් එක්කම විවාහ වුණ එක ගැන. ඊළඟට ඉතින් ස්කයිල එයාගේ වැඩ පටන් ගන්නවා. ඉතින් මීටින් එකක් එහෙම ඉවර වෙලා ස්කයිල කිම්ට කියනවා රෙස්ටොරන්ට් එකක බුකින් එකක් දාන්න කියලා ස්කයිලට උසස් වීමක් හම්බ වුණ එක සමරන්න. ඉතින් මේ පාටියට මෙයාලගේ යාළුවෙක් වෙන කැමිලටත් එන්න කියලා ස්කයිල කියනවා. ඔන්න මේ වෙලාවේදී ස්කයිලට අර උදේ දැනෙන බඩේ අමාරුව ආයෙමත් දැනෙනවා. ඒත් ස්කයිල මේක එච්චරම ගණන් ගන්නේ නැහැ. ඔන්න එදා හවස ස්කයිල කිම් වගේම එයාලගේ යාළුවා කැමිලා එක්කන් ස්කයිලට උසස් වීම හම්බ වුණ එක සමරනවා. ඊළඟ දවසේ උදේ ස්කයිල කෙනෙක්ට කියනවා අපි දරුවෙක් අරගෙන හදාගමු කියලා. ඉතින් මෙතෙන්දී තේරෙනවා ස්කයිලට දරුවෙකව බිහි කරන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවේදී කෙනෙක් මේකට කැමති වෙන්නේ නැහැ. කෙනෙක් ස්කයිලත් එක්කන් රාගිකව හැසිරෙන්න හදනවා. ඉතින් මේත් එක්කම ස්කයිලට කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එක එන්නේ කැමිලාගෙන්. දැන් ස්කයිල යනවා කැමිලාව හම්බ වෙන්න. ඉතින් කැමිලා එයාගේ සැමියාගෙන් වෙන් වෙලා මේකේ දුකට තමයි කැමිලා ස්කයිලට කතා කරලා තියෙන්නේ. කොහොම හරි එදා රෑ කෙනෙක් වැඩ ඇරිලා ගෙදරදී ස්කයිල හරිම සරාගී විදිහට කොටම කොට නයිට් ඩ්‍රෙස් එකකුත් ඇඳගෙන ඇවිල්ලා කෙනෙක්ව පොළඹව ගන්න හදනවා රාගයට. දැන් ඉතින් කෙනෙක් දන්නවා ස්කයිල මේ මොකක් හරි දෙයක් ඉල්ලන්න තමයි හදන්නේ කියලා. ඉතින් මේ වෙලාවදී උණු ස්කයිලගේ අවශ්‍යතාවය මොකක්ද කියලා එළි වෙනවා. ස්කයිල කෙනෙක්ගෙන් අවසර ඉල්ලනවා කැමිලා එයාගේ සැමියාගෙන් වෙන් වෙලා හින්දා මෙයාලගේ ගෙදර ටික කාලෙකට ඉන්න අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා. ඒත් ඉතින් ස්කයිල මේ දේ කිව්වට පස්සේ කෙනෙක් පුදුම වෙනවා ස්කයිල ඇයි මේ වගේ දෙයක් අහන්නේ කියලා. මොකද කෙනෙක් දන්නවා කැමිලා කියන්නේ එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා. ඒත් ඉතින් ස්කයිල ඔන්න එයාගේ මායන් ඔක්කොම දාලා කෙනෙක්ට මේ වැඩේට කැමති කරව ගන්නවා. ඒත් ඉතින් කෙනෙක් කියනවා කැමිලාට මෙයාලගේ ගෙදර ඉන්න දෙන්න බෑ ඕනනම් එයාට ගෙස්ට් හවුස් එකේ ඉන්න දෙන්නම් කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ කැමිලා එනවා ස්කයිලගේ ගෙස්ට් හවුස් එකට. කොහොම හරි මෙතෙන්දි තේරෙනවා කෙනෙක් මේ වැඩේට තාමත් අකමැත්තෙන් ඉන්නේ කියලා. ඉතින් කෙනෙක් මෙතනින් ගියාට පස්සේ කැමිලා කියන දේවල් වලින් තේරෙනවා මේ වෙද්දි කැමිලා හරිම ආසාවෙන් ඉන්නේ කියලා ස්කයිලගේ විවාහ ජීවිතය වගේ සතුටින් විවාහ ජීවිතයක් ගෙවන්න පුළුවන් ජීවිතයකට. ඉතින් මේ වෙලාවේදී ස්කයිල කැමිලව සනසවනවා හැමෝගෙම ජීවිතවල ප්‍රශ්න තියෙනවා කියලා. දැන් ඉතින් මේ හැමදේම අමතක වෙන්නත් එක්කන් ස්කයිල කැමිලට එන්න කියනවා කෙනෙක්ගේ ෆන් රේසින් ඉවෙන්ට් එකට. ඉතින් මුලින්ම කැමිලා මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් ස්කයිල දිගින් දිගටම කැමිලට එන්න කියන නිසා කැමිලා කැමති වෙනවා. එදා හවස කැමිලත් හරිම ලස්සනට ඇඳගෙන ඉවෙන්ට් එකට යන්න පිටත් වෙනවා ස්කයිල වගේම කෙනෙක් එක්ක. ඉතින් මේ ඉවෙන්ට් එක හරිම සාර්ථකව සිද්ධ වෙනවා. ඔන්න මේ ඉවෙන්ට් එකේ අවසානයේ තියෙන පාටි එක වෙලාවදී කැමිලා කිට්ටු වෙනවා කෙනෙක් ළඟට. මේ වෙලාවදී කැමිලා කෙනෙක්ට ස්තුති කරනවා කැමිලට ඉන්න තැනක් දුන්නට. දැන් ඉතින් කැමිලා ටිකක් බොද්දි කෙනෙක්ට තේරෙන්න ගන්නවා ඊළඟට කැමිලා එන්නේ නම් හොඳ දෙයකට නෙමෙයි කියලා. ඉතින් කැමිලා කෙනෙක්ගේ අත් දෙක අල්ලගෙන කෙනෙක්ගේ අත් දෙක මසාජ් කරලා කෙනෙක්ව පොළඹව ගන්න හදනවා. හැබැයි කෙනෙක් මේකට කැමති වෙන්නේ නැහැ. මේකේ හින්දා කැමිලා රෙස්ට් රූම් එකට යනවා. ඉතින් කැමිලා මෙතනට වෙලා ටිකක් වෙලා කල්පනා කරලා ආයෙම එළියට එද්දි කැමිලාගේ ඇඟේ හැප්පෙනවා එයාගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ව. මේ වෙලාවේදී කැමිලා මේ මොනස්සෙත් එක්කන් හොඳටම රණ්ඩු වෙනවා. ඉතින් මේ රණ්ඩුව දකිනවා ස්කයිල. මේකින්ද ස්කයිල කැමිලා ළඟට ඇවිල්ලා එයාව සනසවන්න හදනවා.
ඉතින් මේත් එක්කම ආයෙමර ස්කයිලර්ගේ බඩේ අමාරුව දැනිලා එයාට සිහිය නැතුව යනවා. දැන් ඉතින් ඉක්මනින්ම ස්කයිලර්ව හොස්පිටල් එකට අරගෙන යනවා. ඔන්න ඉතින් මේ වෙලාවේදී තමයි වෛද්‍යවරු හොයාගන්නේ ස්කයිලර්ගේ කිඩ්නි වල ගල් තියෙනවා කියලා. ඉතින් මේ ගල් අයින් කරන්න නම් ඔපරේෂන් එකක් කරන්න වෙනවා කියලා වෛද්‍යවරු කියනවා. ඉතින් මේ වෙලාවේදී කෙනෙක් ටිකක් කලබල වෙනවා මේකෙන් ස්කයිලර්ගේ ජීවිතේට කරදරයක් වේද කියලා. හැබැයි වෛද්‍යවරු කියන්නේ මේක හරිම සරල ඔපරේෂන් එකක් කියලා. දැන් ඉතින් මේ ඔපරේෂන් එක ඉවර වෙනකම්ම දවස් 5ක් ස්කයිලර්ට හොස්පිටල් එකේ ඉන්න වෙනවා. දැන් ඉතින් මේ දේ දැනගත්තට පස්සේ කෙනෙක් ස්කයිලර් ළඟට ඇවිල්ලා කියනවා ආයෙම ස්කයිලර් හොස්පිටල් එකෙන් ගෙදරට එනකන් කැමිලාට ගෙදරින් යන්න කියන්න කියලා. මොකද කෙනෙක් දන්නවා කැමිලා එන්නේ නම් හොඳ දෙයකට නෙමෙයි කියලා. ඒත් ඉතින් ස්කයිලර් මේකට කැමති වෙන්නේ නැහැ. ස්කයිලර් කියනවා කැමිලා පවුල කෙනෙක් වගේ නිසා ස්කයිලර් ආයෙම ගෙදරට එනකන් කැමිලා ගෙස්ට් හවුස් එකේ ඉඳපුවාව කියලා. ඔන්න මෙතනින් පස්සේ දවස් 2ක් යද්දි කැමිලා කෙනෙක්ගේ ගෙදරට එන්න පටන් ගන්නවා හරිම රාගික විදියට ඇඳගෙන. දැන් ඉතින් කෙනෙක් පුළුවන් තරම් කැමිලාගෙන් මිදලා ඉන්න උත්සාහ කරනවා. අන්තිමේදී කැමිලා කෙනෙක්ගේ නිදන කාමරේටම ඇවිල්ලා කෙනෙක්ට කතා කරනවා එකට කෑම කන්න එන්න කියලා. දැන් ඉතින් කෙනෙක් ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන කැමති වෙන්නේ නැහැ. කෙනෙක් කැමිලත් එක්කන් කෑම කන්න පහළ මාලට එනවා. හැබැයි මේ වෙලාවදී කෙනෙක්ගේ අතින් එක වැරද්දක් වෙනවා. ඒ තමයි කෙනෙක් තරමට වඩා වැඩිපුර බොන එක. ඉතින් මේකින්ද කෙනෙක්ට වෙරි වෙනවා. ඉතින් මේක ප්‍රයෝජනට අරගෙන කැමිලා කෙනෙක්ව රාගයට පොළඹව ගන්න හදනවා. ඒත් කෙනෙක් ආයෙම කැමිලට කියනවා කැමිලාගේ කාමරයට යන්න කියලා. ඉතින් කෙනෙක් ගිහලා නිදා ගන්නවා. ඒත් කැමිලා ආයෙ වෙනවා කෙනෙක්ගේ ඇඳ උඩට. ඉතින් මේ වෙලාවේදී වෙරිමතේ ඉන්න කෙනෙක්ව කැමිලා රාගයට පොළඹවගෙන කෙනෙක් එක්කන් කායිකව හැසිරෙනවා. ඉතින් පහුදා උදේ කෙනෙක් ඇහැරුණාම තමයි දැනගන්නේ කලින් දවසේ රෑ සිද්ධ වෙලා තියෙන දේ. දැන් ඉතින් කෙනෙක් කැමිලාට කියනවා කලින් දවසේ රෑ සිද්ධ වුණු දේවල් කිසිම දැනුවත්කමකින් සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. ඒක නිසා ඒ හැම දෙයක්ම අමතක කරන්න කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේදී ස්කයිලර්ගෙන් කෝල් එකක් එනවා කෙනෙක්ට. ඉතින් ස්කයිලර්ට ආයෙම ගෙදර එන්න පුළුවන් කියලා තමයි ස්කයිලර් කියන්නේ. දැන් කෙනෙක් කියනවා කෙනෙක් හවසට ස්කයිලර්ව ගන්න හොස්පිටල් එකට එන්නම් කියලා. කෝල් එකකින් පස්සේ කෙනෙක් පැහැදිලි කරලා කැමිලාට කියනවා මේ දාන සෙල්ලම මෙතනින් නවත්තන්න ඕන කියලා. ඉතින් කෙනෙක් පුළුවන් තරම් ඉක්මනින්ම ලෑස්ති වෙලා කැමිලාට මේ ගෙදර යන්න කියලා කියනවා. ඒත් ඉතින් මෙතෙන්දී තේරෙනවා කැමිලා කෙනෙක් කියන දේ ගණන් ගන්නේ නැහැ කියලා. කැමිලා මෙතනදී කෙනෙක්ව බ්ලැක්මේල් කරනවා. කෙනෙක් කැමිලා කියන දේවල් කළේ නැත්තම් කැමිලා කෙනෙක් එක්කන් කරපු හැම දෙයක්ම වගේ ස්කයිලර්ට කියනවා කියලා. කොහොම හරි ඔන්න එදා හවස ස්කයිලර්ව ආයෙම කෙනෙක් ගෙදරට එක්කගෙන එනවා. ඒත් ඉතින් තාමත් කැමිලා මේ ගෙදරම තමයි ඉන්නේ කියලා තේරෙනවා. ඒත් ඉතින් කෙනෙක් කිසිම දෙයක් සිදු වුණේ නෑ වගේ හරිම සාමාන්‍ය විදියට හැසිරෙන්න උත්සාහ කරනවා ස්කයිලර් ඉස්සරහා. ඔන්න ඊළඟ දවසේ ස්කයිලර් ආයෙම වැඩට යනවා. ඉතින් මේ වෙලාවේදී තමයි කිම් ස්කයිලර්ගෙන් දැනගන්නේ ස්කයිලර් හොස්පිටල් එකේ එනකන් කැමිලාත් හිටියේ ස්කයිලර්ගේ ගෙදරමයි කියලා. මේ වෙලාවේදී කිම් ස්කයිලර්ට කියනවා ඒක නම් හරිම භයානක ආරංචියක් කියලා. ඒත් ඉතින් ස්කයිලර් කිම්ට කියනවා විකාර දේවල් කියන්න එපා කියලා. එදා හවස ස්කයිලර් කැමිලාත් එක්කන් රෙස්ටොරන්ට් එකකට යනවා. මෙතෙන්දී කැමිලා ස්කයිලර්ට කියනවා කැමිලාට අලුත් කෙනෙක් හම්බ වුණා කියලා. ඒතෙන් ස්කයිලර් දන්නේ නැහැ මේ කියන්නේ එයාගේම සැමියාගෙන කියලා. ඔන්න ඊළඟ දවසේ කෙනෙක් වැඩට යනකම් ඉඳලා කැමිලා ස්කයිලර්ගේ හිතට විස බීජ දානවා ස්කයිලර් ළමෙක් නැති එක් ගැන දුකෙන් ඉන්නේ කියලා. ඉතින් එදා හවස ස්කයිලර් වැඩ ඇරිලා ගෙදර එද්දී ස්කයිලර් කෙනෙක් එක්කන් රණ්ඩු වෙනවා. එයාගේ පුද්ගලික ජීවිතේ සම්බන්ධව දේවල් කැමිලාත් එක්කන් කිව්වා කියලා. ඇත්තටම තාමත් ස්කයිලර් දන්නේ නැහැ ඇත්තටම එයාගේ වටේ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් ඉතින් කෙනෙක් ස්කයිලර් ඉස්සරහා හරිම විනීත විදියට හැසිරෙන හින්දා ස්කයිලර් කෙනෙක්ට සමාව දෙනවා. ඒත් මේ වෙද්දී කැමිලා ස්කයිලර් සහ කෙනෙක් අතර වෙන කතාව හොරෙන් අහගෙන තමයි ඉන්නේ. ඊළඟ දවසේ කෙනෙක් නාන අතරේ කැමිලා එනවා නාන කාමරයට. ඉතින් මේ වෙලාවේදී කැමිලා එයාගේ යට ඇඳුම කෙනෙක්ගේ හොදන්න තියෙන රෙදිත් එක්කන් දාලා කැමිලා යනවා නාන තැනට. මේ වෙලාවේදී කෙනෙක් කැමිලාට බල කරනවා මෙතනින් යන්න කියලා. ඒත් කැමිලා ස්කයිලර්ට කතා කරනවා කියලා කෙනෙක්ව බ්ලැක්මේල් කරලා කෙනෙක් එක්කන් කායිකව සතුටු වෙනවා. එදා දවසේ ස්කයිලර් ගියස් කරද්දි ස්කයිලර්ට හම්බ වෙනවා කෙනෙක්ගේ රෙදි බාස්කට් එකේ තිබිලා කැමිලාගේ යට ඇඳුම. කෙනෙක් ගෙදර ආවට පස්සේ ස්කයිලර් කෙනෙක්ගේ මේ යට ඇඳුම ගැන ප්‍රශ්න කරනවා. ඒත් ඉතින් කෙනෙක් කියන්නේ එයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා මේ යට ඇඳුම ගැන. කොහොම හරි කෙනෙක් මේ ප්‍රශ්නේ ෂේප් එකේ විසඳ ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ හැම දෙයක්ම කැමිලා හොරෙන් ආගෙන ඉන්නේ කියලා පෙන්නනවා. ඉතින් එදා හවස කෙනෙක් කැමිලාව හම්බ වෙලා කියනවා කැමිලා මේ කරන පිස්සු වැඩ ඔක්කොම නවත්තලා ඉක්මනින්ම මේ ගෙදරින් යන්න කියලා. ඒ විතරක් නෙමෙයි. කෙනෙක් කැමිලාට තර්ජනය කරනවා තවදුරටත් කැමිලා ස්කයිලර්ව ඇවසුවොත් කෙනෙක් කැමිලාව ඝාතනය කරනවා කියලා. කොහොම හරි එදා හවස ස්කයිලර් ගෙදර ආවට පස්සේ කෙනෙක් කියනවා කැමිලා ගෙදරින් යන්න ගියා කියලා.
කෙනෙත් මේ දේ කිසිම විදිහකින් ස්කයිලට සැක හිතෙන්නේ නැති විදිහට කියනවා. ඉතින් ස්කයිලර් කැමිලට කෝල් එකක් අරගන්න හදනවා. මේ වෙලාවේදී කෙනෙත් ස්කයිලර් කෝල් එක ගන්න එක නවත්තලා ස්කයිලර්ව රාගයට පොළඹව ගන්නවා. ඊළඟ දවසේ උදේ ස්කයිලර් කෙනෙත්ට කියනවා කැමිලා කතා කරලා ස්කයිලර්ට එන්න කිව්වා කියලා විශේෂ දෙයක් ගැන කියන්න. ඉතින් කෙනෙත් හොඳටම බය වෙනවා. කෙනෙත් ස්කයිලර්ට සැක හිතෙන්නේ නැති වෙන්නේ ඉක්මනින්ම කැමිලා නැවිතලා ඉන්න හොටල් එකට යනවා. මේ වෙලාවේදී කෙනෙත් කැමිලට තර්ජනය කරනවා ස්කයිලර්ට මුකුත්ම කියන්න එපා කියලා. කෙනෙත් ආයෙම යන්න පිටත් වෙච්ච ගමන්ම කැමිලා ස්කයිලර්ට කෝල් එකක් ගන්න ෆෝන් එක අතට ගන්නවා. ඒත් ඉතින් කෙනෙත් සැක හිතලා කෙනෙත් ආයෙම මේ කාමරයට එනවා. මේ වෙලාවේදී කෙනෙත් ෆෝන් එක විසික් කරලා කැමිලට පහර දීලා කියනවා කැමිලා මොනවාම හරි දෙයක් ස්කයිලර්ට කිව්වොත් ඒ තමයි කැමිලා අරගන්න අවසාන කෝල් එක කියලා. ඉතින් මේ විදිහට කෙනෙත් කැමිලාව මරනවා කියලා තර්ජනය කරලා යන්න යනවා. දැන් තවදුරටත් කෙනෙත් මේ හැම දෙයක්ම හංගගෙන ඉන්න බෑ කියලා හිතනවා. ඉතින් කෙනෙත් එදා හවස ස්කයිලර්ට හැම දෙයක්ම කියනවා. දැන් ඉතින් කෙනෙත් සහ කැමිලා අතර සිද්ධ වෙච්ච දේ දැනගත්තට පස්සේ ස්කයිලර්ට හොඳටම කේන්ති යනවා. ස්කයිලර් කෙනෙත්ට ගෙදරින් යන්න කියලා කියනවා. ඉතින් මේකෙහිඳ කෙනෙත් එයාගේ යාළුවෙකුගේ ගෙදරට ගිහිල්ලා ටික දවසක් ඉන්න ඉඩ දෙන්න කියලා කියනවා. ඊළඟ දවසේ කෙනෙත් එනවා ස්කයිලර්ව හම්බ වෙන්නේ එයාගේ ඔෆිස් එකට. මෙතෙන්දී කෙනෙත් ස්කයිලර්කින් සමාව ගන්නවා වෙච්ච හැම දෙයකටම. ඒත් ස්කයිලර් කියන්නේ එයාගේ හිත හැදෙනකන් එයාට ටිකක් කල් දෙන්න කියලා. එදා හවස ස්කයිලර් ගෙදර එදි කැමිලා ඉන්නවා ස්කයිලර්ගේ ගෙදර. ඉතින් මේ වෙලාවේදී කැමිලා ස්කයිලර්ගේ හිත තව තවත් පාරනවා කෙනෙත් කැමිලත් එක්ක නිදාගෙන කැමිලට දීපු සතුට ගැන කියලා. ඒ වගේම තමයි කැමිලා ස්කයිලර්ට බඳගෙනී කියලා අපහාස කරනවා. දැන් ඉතින් දරාගන්න බැරිම තැන ස්කයිලර් කැමිලට පහර දෙනවා. ඉතින් මේ පහර දීම අතරතුර කැමිලට සිහිය නැතුව යනවා. මේ වෙලාවේදී කෙනෙත් එනවා මෙතෙන්ට. ඉතින් කෙනෙත් ඉක්මනින්ම කෝල් කරනවා 119 වලට. ඇත්තටම කෙනෙත් මෙහෙම කරන්නේ ස්කයිලර් මිනි මැරීමට තැත් කිරීම කියන චෝදනාවෙන් බේරගන්න. කොහොම හරි අන්තිමට කැමිලා හොරෙන් ගෙදරට රිංගපු හින්දා ස්කයිලර් උසාවියෙන් තහනම් නියෝගයක් අරගන්නවා කැමිලට ආයෙම ස්කයිලර්ගේ ගෙදරට එන්න බැරි වෙන්න. කොහොම හරි එදා රෑ ස්කයිලර් කෙනෙත් එක්ක නිදාගෙන ඉද්දි අපිට පෙන්නනවා කැමිලා හොරෙන් ගෙදරට රිංගනවා කියලා. ඉතින් පහවදා උදේ ස්කයිලර් ඇහැරෙදි තමයි දාකින්නේ ස්කයිලර්ගේ ඇඳේ කොෆි එකක් හලලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි කැමිලා ලියුමකුත් ලියලා තියෙනවා. දැන් ඉතින් ස්කයිලර් ආයෙම පොලිසියට කතා කරලා කියනවා කැමිලට විරුද්ධව උසාවි නියෝගයක් තියෙද්දිත් කැමිලා ස්කයිලර්ගේ ගෙදරට රිංගලා කියලා. ඉතින් මේක ඔප්පු කරන්න තරම් ප්‍රබල සාක්ෂියක් නැති නිසා මේ චෝදනාවෙන් කැමිලා බේරනවා. ඉතින් ස්කයිලර් කෙනෙක්ට කියනවා ස්කයිලර්ගේ ගෙදර ලොක්ස් ඔක්කොම වෙනස් කරන්න කියලා. එදා හවස ස්කයිලර් වැඩ ඇරිලා එද්දි කැමිලා එනවා ස්කයිලර්ව හම්බ වෙන්න. ඉතින් මේ වෙලාවේදී කැමිලා ස්කයිලර්කින් සමාව ගන්නවා කැමිලා කරපු දේවල් වලට. ඉතින් මේ වෙලාවේදී ස්කයිලර් කියනවා කැමිලට මෙතනින් යන්න කියලා. එහෙමත් නැත්නම් ස්කයිලර් පොලිසියට කතා කරනවා කියලා කියනවා. ඉතින් මේකින්ද කැමිලා මෙතනින් යනවා. කෙනෙක් ගෙදර ආවට පස්සේ ස්කයිලර් කියනවා කැමිලා යව හම්බ වෙන්න ආවා කියලා. ඒ වගේම ස්කයිලර් කෙනෙක්ට කියනවා මේ ප්‍රශ්නේ ඉක්මනටම විසඳන්න කියලා. එහෙම නොවුනොත් කැමිලා ස්කයිලර් අතින් ඝාතනය වෙයි කියලා ස්කයිලර් කියනවා. ඉතින් මේකින්ද කෙනෙක් යනවා කැමිලාව හම්බ වෙන්න. කෙනෙක් කැමිලාට කියනවා කෙනෙක්ටයි ස්කයිලර්ටයි පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒත් මේ වෙලාවේදී කැමිලා කියනවා ස්කයිලර්ට දෙන්න බැරි දෙයක් කැමිලාට දෙන්න පුළුවන් කියලා කෙනෙක්ට. ඉතින් කැමිලා දරුවෙක්ව ඉස්සරහට දාලා කෙනෙක්ව අල්ලගන්න තමයි හදන්නේ. ඒත් ඉතින් කෙනෙක් කැමිලාට බැනලා මෙතනින් යන්න යනවා. ඉතින් මේ වෙලාවේදී කැමිලා අතේ තියෙන වයින් බෝතලෙන් එයා කෙනෙක්ට පහර දෙනවා. ඉතින් මේකින්ද කෙනෙක් කැමිලාව ඝාතනය කරන්න හදනවා. එදා හවස කෙනෙක් ස්කයිලර්ට කියනවා මෙයාගේ බීච් හවුස් එකට යමු කියලා නිවාඩුවක් ගත කරන්න. එදා හවස කැමිලා එයාගේ පරණ පෙම්වතාගේ ගෙට රිංගලා පෙම්වතාවයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්වයි වෙඩි තියලා ඝාතනය කරනවා පෙන්නනවා. ඉතින් මේ අතරේ කෙනෙක් එක්කන් ස්කයිලර් බීච් හවුස් එකේ තමයි ඉන්නේ. කෙනෙක් ට්‍රැක් කෑම හදන අතරේ ස්කයිලර් බාත් ටබ් එක රෙඩි කරනවා. ඉතින් මෙතෙන්ට එනවා කැමිලා. කැමිලාගේ තුවක්කුවක් තියෙනවා. දැන් ස්කයිලර් කැමිලාට එක එක දේවල් කියනවා. මේ අතරේ කැමිලා ස්කයිලර්ට කියනවා කැමිලාට කෙනෙක් එක්කන් ඉන්න බැරි නම් අඩුම ගානේ කෙනෙක්ට දරුවෙක් දෙන්නවත් කැමිලාට ඉඩ දෙන්න කියලා. කොහොම හරි ස්කයිලර් කැමිලාත් එක්කන් කතා කරන අතරතුරේ ස්කයිලර් කැමිලාට පහර දෙනවා. ඉතින් මේ රණ්ඩුව දිගින් දිගටම යනවා. ඒත් කෙනෙක්ට මේ මුකුත්ම ඇහෙන්නේ නැහැ. එයා රෑකෑම හදන ගමන් ඉන්න හින්දා. කොහොම හරි ස්කයිලර් කැමිලාට ගහලා බාත් ටබ් එකට දානවා. මේ වෙලාවේදී මෙතනට කෙනෙක් එනවා. ඉතින් ස්කයිලර් හිතන්නේ කැමිලා මිය ගියා කියලා. මෙතනින් පස්සේ කතාව මාස 9ක් ඉස්සරහට අරගෙන එනවා. ඉතින් මේ වෙදි කෙනෙක්ටයි ස්කයිලර්ටයි හිතපු නැති විදියට පොඩි පුතෙක් ඉන්නවා. ඒත් ඊට පස්සේ පෙන්නනවා මේ දරුවගේ අම්මා කැමිලා කියලා. ඉතින් කැමිලා මෙයාලට දරුවෙක් හදලා තියලා මෙයාලගේ ජීවිත වලින් ඈත් වෙලා යනවා කියලා පෙන්නනවා. ඉතින් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. දැන් ඔයාලට මේ අමුතුම විදිහේ කතාව ගැන හිතෙන්නේ මොකක්ද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලට මේ වගේ ලස්සන කතා බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම මූවි channel YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මීටත් විදිහේ ලස්සන මූවි එකකින් ආයෙමත් ඔයාලා හම්බ වෙනකන් ගිහින් එන්නම්.